සත්‍ය සිදුවීමක් ඇසුරුනි. මේ සැරේ නම් මගේ බර්ත්ඩේ එක ලොකුවටම ගන්න ඕන හරිද අම්මේ? මට 18 වෙනිදාට හරියටම අවුරුදු 18ක් නේ. නිසල් කියන්නේ පවුලේ එකම කොල්ලා. නිසල්ට තව අක්කා කෙනෙක් විතරයි ඉන්නේ. අක්කා ප්‍රයිවට් කැම්පස් එකක ඉගෙන ගන්නවා. නිසල් තාම අම්මගේ හුරුතලයට ගෙදරට වෙලා ඉන්නවා. නිසල් එකම කොල්ලා නිසා නිසල්ගේ අම්මා නිසල්ට ගොඩක් ආදරෙයි. ඉල්ලන හැම දෙයක්ම ගෙනත් දෙනවා. නිසල්ගේ තාත්තා මැද පෙරදිග රටක රැකියාවක් කරනවා. හරි පුතේ, දැන් මගේ පුතා ලොකු කොල්ලෙක්නේ. ඔන්න තාත්තත් මේ සැරේ ඔයාව සර්ප්‍රයිස් කරනවා කිව්වා. ඇත්තටමද අම්මේ? තාත්තා එනවා කිව්වද? තාත්තට එන්න බැරි වෙයි. ඒත් ඔයාට මොනවා හරි ලොකු තෑග්ගක් දෙයි. නිසල්ට බර්ත්ඩේ දවස එනකම් ඉවසුම් නැති වුණා. නිසල්ට පාසලේ යාළුවෝ ඇරුණාම වෙන යාළුවෝ හිටියේ නෑ. මොකද නිසල් කියන්නේ ගෙදරම හැදුණු ළමයෙක්. ගොඩක් සංවේදී. පොඩි දුකක්වත් දරා ගන්න බෑ. ඒක නිසා නිසල්ගේ අම්මා නිසල්ගේ හිත රිදවලාම නෑ. නිසල්ගේ බර්ත්ඩේ දවසත් ලං වුණා. නිසල් එයාගේ පාසලේ හොඳම යාළුවෝ 2-3 දෙනෙකුටත් බර්ත්ඩේ දවසට ගෙදරට එන්න කිව්වා. මචං මතක් කරලම අනිද්දාට වරෙන් හරිද? රැයට කාලත් යන්න ඉන්න ඕන හරිද? නිසල් එයාගේ හොඳම යාළුවන්ට කතා කරලා එහෙම කිව්වා. මල්ලි නිසල්ගේ අක්කා නිසල්ට අඬ ගහන ගමන් කාමරෙන් එළියට ආවා. මොකද බං? ඔන්න දැන් කඩේ යන්නම් බෑ හරිද? කඩේ යන්නේ නෙවෙයි මෝඩයෝ, කතා කරේ මගේ කැම්පස් එකේ යාළුවෙක් එනවා හෙට. මේ ගේ ටිකක් අස් කරන්න උදව් වෙනවකෝ. අපෝ එහෙමද? මේ අනිද්දා මගේ බර්ත්ඩේ එකනේ. ඉතින් ඔයාගේ යාළුවෝ අනිද්දාත් මෙහි ඉන්නවද? නිසල් අක්කගෙන් එහෙම ඇහුවේ අකමැත්තෙන් වගේ. ඔව්, දවස් 3ක් ඉඳි. බය වෙන්න එපා මෝඩයෝ. උඹව කන්න නෙවෙයි යා එන්නේ. මාත් එක්ක කුප්පි දාන්න යා එන්නේ. මොකක්? කුප්පි? ඔයාලට තාම ඕවා තේරෙන්නේ නෑ මල්ලි. කැම්පස් එකේ ළමයි කුප්පි දානවා කියන්නේ පාඩම් කරනවට. ඒක කැම්පස් එකේ වචනයක්. මට ඕවා තේරෙන්නේ නෑ. එහෙම කියලා නිසල් පුටු ටික පිහදාන්න පටන් ගත්තා. හරි දැන් දෙන්නම් මේ තේ බීලා ඉන්න. නිසල්ගේ අම්මා ඒ අතරේ තේ හදාගෙන ආවා. නිසල්ගේ අක්කගේ යාළුවා දවස් 2-3ක් ඉන්න බලාගෙනම නිසල්ගේ ගෙදරට ආවා. නිසල්ගේ අක්කට කැම්පස් එකේ දුකට සැපට හිටිය හොඳම යාළුවා. අනේ චාරු, ඔයාට ගොඩක් මහන්සි පාඩයි නේද? එන්නකෝ ඇතුළට. නිසල්ගේ අක්කා එයාගේ යාළුවා චාරුව ආදරෙන් පිළිගත්තා. අම්මේ එන්නකෝ, චාරු ඇවිල්ලා. දුව, අපේ දුව ඔයා ගැනමයි කියවන්නේ. නිසල්ගේ අම්මා සාලෙට ඇවිත් එහෙම කිව්වා. හරි චාරු එන්නකෝ, දැන් ගිහින් වොෂ් එකක් දාගෙන මෙන්න. නිසල්ගේ අක්කා නිතු චාරුට බාත්රූම් එක පෙන්නුවා. ඒ අතරේ නිතු ගිහින් චාරුට තේ හදාගෙන ආවා. කොබන් උඹලගේ මල්ලි? මං තාම උඹලගේ මල්ලිව දැක්කේ නෑනේ. එයාගේ හෙට බර්ත්ඩේ එකනේ. එයා ෆුඩ් සිටි එකට ගිහින් එන්නම් කියලා ගියා. තව ටිකකින් එයි. අනේ එහෙමද? මාත් හරිම දවස්වල නේද බං ඇවිත් තියෙන්නේ. චාරු hina වෙවි එහෙම කිව්වා. නිතුයි චාරුයි කතා කර ඉන්න අතරේ නිසල් ආවා. මේන් ඉන්නවා මගේ චූටි මල්ලියා. නිතු නිසල්ගේ ඇතුළට එනකොටම එහෙම කිව්වා. අනේ උඹ වගේමයි බං. චූටි කිව්වට ලොකු කොල්ලෙක්නේ. චාරු එහෙම කියනකොට නිසල් ලැජ්ජාවෙන් hina වෙලා කාමරයට ගියා. නිසල් ඉවසුම් නැතුව හිටපු දවස උදා වුණා. ඒ කියන්නේ නිසල්ගේ බර්ත්ඩේ දවස. හැපි බර්ත්ඩේ මගේ චූටි කොල්ලා. එහෙම කියාගෙනම නිසල්ගේ අම්මා නිසල්ගේ කාමරයට ආවා. අම්මා නිසල්ව නැගිට්ටගෙන සාලට එක්කන් ගියා.
පුතේ මේ තාත්තා ඔයාට තෑග්ගක් එවලා බලන්නකෝ මොකද්ද කියලා. නිසල්ගේ අම්මා එහෙම කියලා නිසල්ට තාත්තා යපු තෑග්ග පෙන්නුවා. නිසල් ආසාවෙන් ඒක ලිහලා බැලුවා. අනේ ලැප්ටොප් එකක් මං ආසාවෙන්ම හිටපු දෙයක්. නිසල් ඒ වෙලාවෙම තාත්තට කෝල් එකක් අරන් ස්තුති කරා. අනේ බර්ත්ඩේ බෝයි උදේම නැගිටලා හැපි බර්ත්ඩේ මල්ලී එහෙම කියලා නිසල්ගේ අක්කා නෙතු නිසල්ව වැළඳගෙන සුබ පැතුවා. ඒත් එක්කම චාරුත් එතෙන්ට ඇවිත් නිසල්ව වැළඳගෙන සුබ පැතුවා. අනේ මල්ලි බබා මට ඔයාට තෑග්ගක්වත් ගේන්න බැරි වුණානේ. චාරු එහෙම කිව්වා. නිසල්ගේ බර්ත්ඩේ එක සමරන පාටි එකට කට්ටියම ලෑස්ති වුණා. ගොඩක් අය නිසල්ගේ ගෙදරට ආවා. නිසල්ට තෑගි භෝග ගොඩක් හම්බුණා. කේක් කපන වෙලාවත් ආවා. නිසල් ලස්සනට ලෑස්ති වෙලා සාලෙට ආවා. නිකන් නළුවෙක් වගේ. අම්මෝ උඹගේ මල්ලිගේ ලස්සන නළුවෙක් වගේනේ බං. චාරු නෙතුට එහෙම කිව්වා. කට්ටිය ඉස්සරහාම නිසල් කේක් කැපුවා. මුලින්ම කේක් කෑල්ලක් කපලා අම්මට කැව්වා. අක්කටත් කවලා යාළුවොන්ටත් කැව්වා. චාරුට කේක් කෑල්ලක් කවනකොට නිසල්ගේ ඇඟිල්ල චාරුගේ දත්වලට හැපුණා. අනේ සොරි මල්ලියෝ. චාරු එහෙම කියනකොට නිසල් කිව්වා ඒකට කමක් නැහැ ඇක්කියෝ කියලා. ඉතින් බර්ත්ඩේ පාටි එක ලස්සනටම වුණා. නිසල්ට ගොඩක් සතුටුයි. අමුත්ත ඔක්කොම නිසල්ට සුබ පතලා ගියා. චාරු විතරක් ඉතුරු වුණා. නිසල් චාරු එක්කත් ආගේ තොරතුරු කතා කරා. දැන් අක්කා වගේම මල්ලිත් චාරු එක්ක ගොඩක් ෆිට වෙලා. අනේ සොරි මල්ලියෝ. චාරු කුස්සියේ ඉඳන් වතුර වීදුරුව අරන් එනකොට එකපාරටම නිසල්ගේ ඇඟේ හැප්පුණා. වතුර ඔක්කොම නිසල්ගේ ඇඟේ හැලුණා. ඉන්නකෝ මං පිහදාන්නම්. එහෙම කියලා චාරු නිසල්ගේ ඇඟේ හැලුණු වතුර අතින් පිහදම්මා. නිසල්ට ඒක අමුතු හැඟීමක්. මොකද මෙච්චර කාලයකට කොල්ලා ගෙදර අයට ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට ආදරය කරලා නැහැ. චාරුත් නිසල්ව ඕනෑවට වඩා වර්ණනා කරා. දවස් 3කට නිතූලගේ ගෙදරට ආව චාරු තව දවස් 3ක් නිතූලගේ ගෙදර ඉන්න හිතුවා. මේ අතරේ නිසල්ට චාරුව නැතුවම බැරි වුණා. අක්කේ චාරු අක්කා කවද්ද යන්නේ? මේ මොකද මේ? එදා චාරු වෙනවට අකමැත්තෙන් හිටිය කෙනාට මොකද මේ එකපාරටම උනේ? නෙතු පුදුමින් වගේ නිසල්ගේ මූණ දිහා බලලා එහෙම කිව්වා. නෑ ඉතින් ඒ අක්කා මාර හොඳයි නේද? නිසල්ගේ චාරුව වර්ණනා කරන්න පටන් ගත්තා. මං වගේම චාරුත් එයාට එයාගේම අක්කා කෙනෙක් වගේ වෙන්න ඇති කියලා නෙතු හිතුවා. මල්ලි මමයි අම්මයි ෆුඩ් සිටි එකට ගිහින් එන්නම්. චාරු අක්කා නාලා ආවම අර තේක බොන්න කියන්න. නිවෙන්න කලින් හරිද? එහෙම කියලා නිසල්ගේ අම්මයි අක්කයි එළියට ගියා. චාරු නාලා ඇවිත් සාලෙට වෙලා නිසල් එක්ක කතා කර හිටියා. නිසල් මල්ලි කෙනෙක් වුණත් චාරුගේ හිත නිසල් ළඟට යන එක නතර කරගන්න චාරුට බැරි වුණා. නිසලුත් චාරුට ගොඩක් සමීප වුණා. නිසල්ට චාරුව අක්කා කෙනෙක් වුණත් නිසල්ට චාරුව නැතිවම බැරි වුණා. හිතා ගන්නවත් බැරි විදියට දෙන්නට දෙන්න ලං වුණා. නිසල් චාරුට ආදරය කරන්න පටන් ගත්තා. චාරුත් නිසල්ට ආදරේ කිව්වා. ඒත් චාරුගේ හිතේ ලොකු බයක් තිබ්බා. මේක නෙතුයි අම්මයි දැනගත්තොත් ඉඳලා ඉවරයි කියලා චාරු හිතුවා. චාරු මේ ගැන නිසල්ටත් කිව්වා. අනේ මල්ලි බබෝ අපි දෙන්න මේ කරන්නේ වරදක් නේද? ඔයා පොඩි මල්ලි කෙනෙක්නේ. ඉතින් අපි දෙන්නට ගෙවල් වලින් කොහොමත් කැමති වෙන්නේ නැහැ. අනේ චාරු අක්කේ එහෙම කියන්න එපා. මට දැන් ඔයා නැතුව ඉන්න බෑ. එහෙම කියලා නිසල් චාරුගේ අත ඇල්ලුවා. අන්න අක්කලා එනවා. එක පාරම ගැසිලා චාරු එහෙම කිව්වා. මල්ලි
මේ තේක චාරුවක්කට බොන්න කිව්වේ නැද්ද? මේ බලන්නකෝ කූඹිත් ඇවිත්. චාරු බලපංකො මම මල්ලිට කියලා ගියා උඹට මේ තේක දෙන්න කියලා. බං මල්ලි මට කිව්වා මට අමතකුණා බං. චාරු නිසල්ව බේරෙන්න එහෙම කිව්වා. චාරු යන දවසත් ආවා. අනේ නැන්දේ ඔයාලා මට මේ දවස් ටිකට හොඳට සැලකුවා. නෙතු උඹත් අපේ ගෙදර වරින් හරිද? එහෙම කියලා චාරු යන්න හදනකොට නිසල් කඳුළු පුරවගෙන කාමරේ දොර රෙද්ද එහාට කරගෙන බලාගෙන ඉන්නවා. මල්ලි මේ චාරු අක්කා යන්න හදනවා. එන්නකෝ. නෙතු එහෙම කියලා නිසල්ට කතා කරා. මොකද මම මේ අඬන්න වගේ ඉන්නේ? නෑ මේ ඇහැට රොඩක් ගියා. නිසල් එහෙම කියනකොට නෙතු අමුතු දිහට චාරු දිහා බැලුවා. චාරු ඇස් වලින් නිසල්ට කතා කරනවා නෙතු දැක්කත් ඒ නිකන් වෙන්නේ නැති කියලා නෙතු හිතුවා. නිසල් ගොඩක් දුකින් හිටියා. නිසල් වෙනදට වඩා ගොඩක් වෙනස් වෙලා කියලා නිසල්ගේ අම්මටයි අක්කටයි දැනුණා. නිසල් නිතරම චාරුට කෝල් කරන්න පටන් ගත්තා. නිසල්ගේ මේ වෙනස අම්මටයි අක්කටයි ප්‍රහේලිකාවක්. දවසක් නිසල් ගොඩක් වෙලා කෝල් එකේ ඉන්නවා නෙතු දැක්කා. නිසල් ඉස්කෝලේ ගියාට පස්සේ නෙතු නිසල්ගේ ෆෝන් එක බැලුවා. ෆෝන් එකට පාස්වර්ඩ් දාලා නිසා සිම් එක ගලවලා නෙතුගේ ෆෝන් එකට දාලා බැලුවා. දැක්ක දෙයින් නෙතුගේ ඉහමුල රත් වුණා. නෙතු හැම දෙයක්ම අම්මට කිව්වා. අම්මා ගොඩක් ඇඬුවා. චාරු උඹ මොකද්ද මම්මී කරේ? මම කවදාවත් හිතුවේ නෑ උඹ මේ වගේ එකක් කියලා. යකෝ මේ මගේ මල්ලි. උඹට වඩා කොච්චර බාලයිද? මුගේ ජීවිතේ විනාශ කරන්නද උඹ හදන්නේ? අදින් පස්සේ උඹගේ මගේ යාළුකම ඉවරයි. එහෙම කියලා නෙතුට චාරු පළු වෙනකම් බැන්නා. නිසල් ඉස්කෝලේ ගිහින් ආව ගමන් නෙතුයි අම්මයි අඬා මේ ගැන නිසල්ගෙන් ඇහුවා. නිසල්ගේ කුළුඳුල් ආදරේ දුකක් වෙයි කියලා නිසල් කවදාවත් හිතන්නේ නැතුව ඇති. අනේ අක්කේ චාරුවකට බයින්න එපා ප්ලීස්. නිසල් අඬන්න එහෙම කිව්වා. කටවහපන් පොඩි කාලේ ඉඳන් උඹව ඉල්ලන හැම දෙයක්ම අරන් දුන්න හින්දාද උඹ මෙහෙම කරේ? නිසල්ගේ අම්මා නිසල්ට හොඳටම බැන්නා. චාරුගෙන් කෝල් එකක් එනකන් නිසල් බලාගෙන හිටියා. ඒ අතරේ නිසල්ගේ අම්මා නිසල්ගේ ෆෝන් එක ගත්තා. එන්නම නිසල් ලෙඩ වෙන්න ගත්තා. නිසල්ව වෛද්‍යවරයෙකුට පෙන්නුවා. නිසල්ව මානසික රෝහලෙන් නතර කරන්න කිව්වා. අනේ මට චාරු අක්කව ගෙනල්ලා දෙන්න. අනේ නිසල් රෝහලේ විලාප තියන්න ගත්තා. නිසල්ගේ අම්මට මේවා දරා ගන්න බැරුව අසනීප වුණා. මාසයකටත් වැඩි කාලයක් මානසික රෝහලේ හිටපු නිසල් ගෙදර එක්කන් ආවා. ලස්සනට හිටපු චූටි කොල්ලා අසම්මත ආදරයක් නිසා විරූපී වෙලා නිසල්ගේ තාත්තත් මේක ආරංචි වෙලා රටේ ඉඳන් ආවා. තාත්තා නිසල්ව එයා ඉන්න රටට එක්කන් යන්න තීරණය කළා. මේ වයසේ ළමයි ඉන්න දෙමව්පියන් ළමයි ගැන මීට වඩා අවධානයෙන් සිටිය යුතු බව නිසල්ගේ කතාවෙන් සමාජයට පණිවිඩයක් ලබා දෙනවා. මෙවන් තරුණ ජීවිත අකාලයේ විනාශ වීමට ඉඩ නොදී රැක ගැනීම අප සැමගේම වගකීමකි. නිමි සත්‍ය සිදුවීමක් ඇසුරුනි.